ආයිබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට විදේශගත වෙලා ඉන්න සියලු දෙනාවත් ශ්‍රී ලංකාව වාසීව ජීවත් වෙන සියලු දෙනාවත් සාදරයෙන් පිළිගන්නවා. මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා බුධ ග්‍රහයාගේ මේෂ රාශි ගත වීම ඔබට කොහොමද බලපාන්නේ? මේ බුධ ග්‍රහයා අප්‍රේල් මාසයේ 30 වෙනිදා මේෂ රාශියට ගෝචරයෙන් පැමිණිලා මැයි මාසයේ 14 වෙනිදා දක්වා ගෝචරයෙන් ගමන් කරනවා මේෂ රාශිය තුල. ඉතින් මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රානුරූපීව ඔබගේ ලග්නයේ ඔබගේ 11 වෙනි භාවයටයි ගෝචරයෙන් ගමන් කරන්නේ. ඔබගේ 11 වෙනි භාවයට ගෝචරයෙන් ගමන් කරන මේ බුධ ඔබට බොහොමයක් සුබ ප්‍රතිඵල සහ ලැබීම් ගෙනෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඉතින් මුලින්ම පලාපලය කියන්න කලින් ඔබට කියනවා ලැබෙන දේ රැක ගන්න කියලා. මේ ඉදිරි කාලවකවානුව තුල. ඉතින් මිථුන ලග්න හිමියනේ ඔබ යම් විදිහකින් වැඩ කටයුතු වල නිරත වෙද්දී විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා ඉඳන් මැයි 14 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය තුල ඔබගේ වැඩ කටයුතු වලදී බොහොම මානසික සුවදායී තත්වයෙන් වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන් ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඔන්න ඔබ යම් විදියකින් යම් කෙනෙක්ට යම් මුදලක් වෙන්න පුළුවන් භාණ්ඩයක් වෙන්න පුළුවන් මොන යම් හෝ දෙයක් දීලා ඔබට නොලැබිලා තිබ්බනම් ඔන්න ඒ දේවල් නැවත ලැබීමේ ඉඩකඩ සහ ලබා ගැනීමේ ඉඩකඩ දකින්නට පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට දකින්න ලැබෙනවා. විවිධ ශේස්ත්‍රයන් වලින් ලැබීම් හිමිකම් කියන කාලවකවානුවක් ඔන්න එක ව්‍යාපාරයක් නැත්නම් රැකියාවකට විතරක් කොටු වෙලා ඉන්න පුද්ගලයන්ට නෙමෙයි මේ කියන්නේ ව්‍යාපාරික වශයෙන් යම් ශේස්ත්‍රවල ව්‍යාපාර කිහිපයක් සුළු වශයෙන් හෝ ආරම්භ කරලා කරගෙන යන පුද්ගලයන්ට බොහොම සුබයි. ඔබට ඔබ කරන්නා වූ සියලු වැඩ කටයුතු වලින් ඔබට ලැබීම් හිමිකම් කියන කාල පරිච්ඡේදයක්. ඒ වගේම තමයි සමාජයේ යහළු මිත්‍රයන් අතර ඔබ ප්‍රකටයා කැපී පෙනෙන පුද්ගලයා බවට පත් වෙනවා. හොඳ බුද්ධිය වර්ධනය කරන මොකද මේ බුධ කියන්නේ බුද්ධියට අධිපතිත්වයේ දරන ග්‍රහයා. ඉතින් ඔබගේ ලග්නාධිපති මේ 11 වෙනිදා ගමන් කරන්නේ ඔබට හොඳ බුද්ධියක් හිමිකම් කියන නැත්නම් හොඳට හිතන්න පතන්න හොඳ ශක්තියක් ගේන ඒ වගේම ඔබ යම් විදිහකින් කල්පනාකාරීව සියලු වැඩ කටයුතු කළමනාකරන කාල පරිච්ඡේදයක් විදිහට දකින්නට පුළුවන් මේ මිථුන ලග්න හිමියන්ට. මිථුන ලග්න හිමියනේ යහළු මිත්‍රයන් බොහොම මුණ ගැහෙවි. ඒ වගේම ඔවුන්ගේ උදව් උපකාරත් ඔබ ඔවුන් ඉදිරියේ ඔබ තමා ප්‍රථමයා ප්‍රකටයා වශයෙන් දකින්නට ලැබෙන්නේ. සමාජශීලී වැඩ කටයුතු වලට ඔබ බෙහෙවින් ලැබියාවක් දකීවි. විශේෂයෙන්ම මේ දේශපාලනික වැඩ කටයුතු වල නිරත වෙනවා නම් ඔබගේ ලග්නේ මිථුන නම් අනිවාර්යයෙන්ම ඔන්න සමාජයේ පිළිගැනීමක් සමග ඉහළට යන්න පුළුවන් හැකියාවන් දකින්න ලැබෙනවා. විදේශ ගමන් වලට බොහොම සුබ කාල පරිච්ඡේදයක් විදිහට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ මේ සහජමේ දක්ෂතා ටිකක් හකුලන්න බලන ගති ලක්ෂණ ගේනවා. ඉතින් මේ දේවල් වලදී ඔබ ටිකක් තමන්ගේම කියලා දෙයක් නැත්නම් තමන්ගේ සහජ දක්ෂතාවලින් යම් වැඩ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ටිකක් මැලිභාවය ගෙනෙයි. ඒ වගේම ඔබ ටිකක් එය තෘප්තිමත් මදි වෙන ස්වභාවයක් ගෙනෙයි. ඉතින් ඒ නිසා මේ දේවල් පසෙකලා ඔබ උත්සාහවන්තව වැඩ කටයුතු කරන්න කියන එක මතක් කරනවා මිථුන ලග්න හිමියන්ට. විවාහ යුග දිවිය ගත කරනකොට ඔබට යම් විදිහකින් පීඩාවන් ගෙන දේවි මානසික ආතතිය ගෙන දේවි. ඉතින් ඒ නිසා මේ කෙටි කාල පරිච්ඡේදය ගත වෙනකම් විවාහ යුග දිවිය තුල ගැටලු පැන නැගුණත් ඔබ යම් විදිහකින් අර විටින් විට ඇති වෙන කේන්තිය පාලනය කරගත යුතුයි කියන එක මතක් කරනවා. ඒ වගේම යම් විදිහකින් ඔබ විශේෂයෙන්ම මේ රැකියා කටයුතු කරගෙන යනකොට රැකියා තත්වයන් තුළ ඔබට මේ අවස්ථානුකූලව ප්‍රශ්න බොහොමයක් ගොඩනගෙන ගතියක් දකින්න ලැබෙනවා. මේ රැකියා කටයුතු වලදී ටිකක් ඔබ පීඩාවටපත් වෙන්නත් ඒ වගේම තමයි ඔබට රැකියා කටයුතු වල ඔබ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ස්වභාවයකුත් දකින්නට ලැබෙනවා මේ මිථුන ලග්න හිමියන්. ඉතින් මිථුන ලග්න හිමියනේ ඒ දේවල් වලදී ඔබ පොඩ්ඩක් කල්පනාකාරීව මේ දේවල් වලට මුහුණ දෙනවා ගතියක් අපිට දකින්න ලැබුණත් යම් පීඩාවන් නිසා ඔබ ටිකක් තෙහෙට්ටුවටපත් වෙන ගති ලක්ෂණات දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි
මේ ඔබගේ කේන්ද්‍රයේ 12 වන්නේ මේ සිකුරු ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනවා මේ බුධගේ ග්‍රහ මාරු වීමත් සමගම. ඉතින් මේ 12 වන්නේ ගමන් කරන සිකුරු නීතිමය ගැටලු ප්‍රශ්න බොහොමයක් ඔබගේ निराකරණ ගති ලක්ෂණ දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි මුලින් කී අවුරින් විදේශ ගමන් සඵල කර ගැනීමේ හැකියාවත් ඔබට උදා කරනවා. ඔබ අනිත් අයට උපදෙස් දෙන්නට දක්ෂෙක් බවට පත් වෙනවා. ඔබගේ උපදෙස් වලට අනිත් අය වැඩ කරන ගති ස්වභාවයක් ඔන්න ඔබ උසස් නිලධාරියෙක් වශයෙන් හෝ ඔබගේම කියලා ව්‍යාපාරයක් ඔබ ආරම්භ කරලා කරගෙන යනවා නම් ඔබට පහළ ඔබගේ සේවකයන් ඉන්නවා නම් ඔන්න සේවකයන්ගෙන් වැඩ ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට මිථුන ලග්න හිමියන්ගේ දකින්නට ලැබෙනවා. තමන් වැඩ කටයුතු කරන විශේෂයෙන්ම ස්ථානවල මාරු වීමක් දකින්නට පුළුවන්. තමන්ගේ භූමියෙන් යම් පිටත් වීමක් වෙනත් ස්ථානයකට මාරුවෙන් මෙන්න මේ වගේ දේවලුත් දකින්න පුළුවන් කාල පරිච්ඡේදයක් මේ ඉදිරි කාලවකවානුව තුල මිථුන ලග්න හිමියන්ගේ තිබෙනවා. අධ්‍යාපනික කටයුතු වලට බොහොම සුබයි. අධ්‍යාපනික තත්ත්වයන් වලින් හොඳ ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාවත් ඒ වගේම තමයි රැකියා අහිමි වෙලා රැකියාවකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔන්න රැකියාව වලින් ලැබීම් හිමිකම් කියනවා. ඔන්න සම්මුඛ පරීක්ෂණ වලින් එහෙම ජය ගන්නට පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔන්න මේ ඉදිරි කාලවකවානුව තුල මේ දේවල් යොදාගෙන ඔබට පුළුවන් ඔබ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ වැඩ කටයුතු වලට සූදානම් වෙන්නට මිථුන ලග්න හිමියන්ට. මිථුන ලග්න හිමියනේ මංගල කරුණු කාරණා වලදී තරමක් ඒ තරම් සුබ ගතියක් දකින්නට නෑ අපිට. මංගල කරුණු කාරණා පීඩාවට නැත්නම් විශේෂයෙන්ම විවාහ යුග දිවිය තුළ ගැටලු වගේ දේවල් පැන නැගීමේ අවස්ථාව තිබෙන නිසා ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් තරමක් මේ කාල පරිච්ඡේදය මිථුන ලග්න හිමියන්ට ඒ තරම් සුබ මදි කියන එකත් මතක් කරනවා. ඉතින් එහෙනම් මිථුන ලග්න හිමියනේ පොදුවේ ගත් කල සුවිශේෂී කරුණු කාරණා ඔබට මේ ආකාරයෙන් ඉදිරිපත් කරේ. ලෙඩ රෝග සම්බන්ධයෙන් ඔබට යම් විදියකින් විශේෂයෙන්ම පාදාශ්‍රිතව ලෙඩ රෝග තත්ත්ව නිර්මාණය වෙන්නත් ඒ වගේම තමයි ඔබ යම් විදියකින් මේ පපුව ආශ්‍රිතව යම් සැත්කම් වගේ දේවල් වලට භාජනය වීමේ ඉඩකඩත් දකින්න ලැබෙනවා මේ මිථුන ලග්න හිමියන්ට. රුධිර සම්බන්ධ ගැටලු, අස්ථි සම්බන්ධ ගැටලු වගේ දේවල් පැන නගින්නට පුළුවන් ඉදිරි කාල පරිච්ඡේදය තුල කල්පනාවෙන් ඔබ ශරීර සෞඛ්‍ය ගැනත් සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. එහෙනම් මිථුන ලග්න හිමියන්ට මේ ගෙනාවේ පොදුවේ සුවිශේෂී කරුණු කාරණා මේ බුධගේ ග්‍රහ මාරු වීමත් සමග අනිකුත් ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරය මගේ. ඉතින් පෞද්ගලිකව ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න ගැටලු වැඩි නම් පීඩා වැඩි නම් ප්‍රශ්න බොහොමයකට මැදි වෙලා ඉන්නවා නම් එහෙනම් මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යන්නට විශ්වමාතාවගේ ආකර්ෂණ බලය පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ කරන කියන වැඩ කටයුතු දිනෙන් දින දියුණු වේවි, සාර්ථක වේවි. මිථුන ලග්නයෙන් උපන් ඔබට තෙරුවන් සරණයි.